මේ ධර්මයේ දැනගන්න කලින් කාගේ අතින් හරි වැරදක් වෙලා තිබෙනවා නම් බුදුරජාණන් වහන්සේ පින්පව් ගැන දේශනා කරන්නේ පව් කරපු අයට තැවි තැවි ඉන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ පව් කරපු අයට පව් හදා ගන්නයි. බුදුරජාණන් වහන්සේ තවත් කෙනෙකු ශෝක කරවන්න නෙවෙයි ධර්මයේ දේශනා කරන්නේ. ශෝකෙන් නිදහස් කරවන්නයි. ඒ නිසා මේ බණ අහලා ඔබ ශෝක වෙනවා නම් ඔබ මේ ධර්මයේ අර්ථය අරගෙන නැහැ. පින්පව් කියනවා විශ්වාස කරන්න. අද ඉඳලා හැදෙන්න. ඔබ යන පාර වෙනස් කරගන්න. ඒ පාරේ ගියොත් තමයි විපාකෙ තියෙන්නේ. පාර වෙනස් කළා ඒ වෙච්ච වැරදි ඔක්කොම අමතක කරන්න. දන්නේ නැති කාලේ වෙච්ච දේවල් කියලා හිතන්න. පින්පව් කුසල් මේ ධර්මයේ දන්නේ නැති කාලේ මේක සිද්ධ වුණේ. ආයෙ මම මගේ අතින් වැරදි වෙන්න දෙන්නේ නැහැ කියලා හිතන්න. ඒ විදිහට ගොඩාක් කුසල් කරගන්න. ඉදිරියට එනවා පින්වතුනි ගොඩාක් නරක කාලයක්. පිට රටවල් වල වැරදි කාමසේවනී කියන එක ගණන් ගන්නවත් නැහැ. ඒ ලෝකේ ඒක සාමාන්‍ය දෙයක්. මේ ලෝකේ සාමාන්‍ය වුණත් නැතත් ඒ තමන් කරන දේ අනාචාරයක් නම් ඒකේ විපාක එනවා. ජාතියක් ආගමක් රටක් බලපාන්නේ නැහැ. ඒතර ඔබට තේරෙනවා ඇති බටහිර ජාතීන් කය බිඳලා මරණින් මත්තේ කොහෙද යන්නේ කියලා. මේවා අහන්නවත් මේ වගේ ගැලවෙන්නවත් තියෙන එකම රට මේ ලංකාව. ඊළඟට මේ එකම භාෂාව සිංහල, එකම ආගම බුද්ධ ආගම. බුද්ධ ආගමේ තමයි මේ විදිහට මේ මනුෂ්‍ය සංවර කරන්නේ. ඇත්ත කතාව කියලා දෙන්නේ.